සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් මේ දවස්වල ගොඩක් අය හොයන දෙයක් තමයි Power BI කියන්නේ මොකද්ද? කොහොමද Power BI එකෙන් වැඩ කරන්නේ? මේ සෑහෙන ගොඩක් දේවල් හොයනවානේ මේ ගැන. ඉතින් මං හිතුවා Power BI ගැන ඉගෙන ගන්න කැමති කෙනෙකුට Power BI ගැන ස්ටඩි කරන්න ඒ පැත්තේ data analysis පැත්තේ ඉස්සරහට යන්න කැමති කෙනෙකුට මුලින්ම පටන් ගන්න තැන. ඒ කියන්නේ Power BI desktop app එක install කරගන්න හැටි අද කියලා දෙන්න. අපි යමු PC එකට. මං Chrome එකට යනවා. මං Google එකේ type කරනවා Power BI install Windows නැත්නම් Power BI desktop for PC මේ වගේ. එතකොට මට එනවා Microsoft ලගේ official page එක. download Microsoft Power BI desktop from official page. මම මේකට යනවා. මේ ගියාට පස්සේ මෙතන පෙන්නනවා select language කියලා. මේක ඉංග්‍රීසිම තියන්න. ඊට පස්සේ මෙතන download කියලා තියෙනවා. download option එක දෙන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ෆයිල් එක download වෙනවා. මේක ඔයාලගේ desktop එකේ හෝ download folder එකට දාගන්න. save දුන්නාට පස්සේ ෆයිල් එක download වෙනවා. මේක ටික වෙලාවක් ඇයි ඔයාලට මෙගාබයිට් 600 ගණක් වගේ තියෙනවා. එතකොට මේක download වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක install කරගන්න. ඊට පස්සේ මේ වගේ ඔයාලට window එකේ මෙතන run කියලා දෙන්න. ඊට පස්සේ next. ඊට පස්සේ මේක yes කියලා දෙන්න. දැන් මේක install වෙන්න පටන් ගන්නවා. ඊට ඔයාලට next. මෙතනින් I accept the terms in the license agreement කියලා දෙන්න. tick එක දාලා ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් මේක කොහෙද මේ ෆයිල් එක install වෙන්න ඕන කියලා දෙන්න පුළුවන්. C එකේද D එකේද කියලා. हम C එකේම තියා ගන්නවා. ඊට පස්සේ අපි next කියලා දෙනවා. ඊට පස්සේ මෙතන අනිවාර්යෙන් ටික් එක දාගන්න create a desktop shortcut. ඒතර ඔයාලට පහසුයි app එකට log වෙන්න. ඊට පස්සේ මෙතනින් install දෙන්න. මේක පොඩි වෙලාවක ඇතුළත ඔයාලට install වෙයි ඔයාලගේ PC එකට. හරි. මෙහෙම තමයි Power BI desktop app එක ඔයාලගේ PC එකට install කරගන්නේ. ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. සරල දෙයක් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක අනිවාර්යෙන් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට වැදගත් වෙයි. ඔයාලගේ data analysis ගමන්ට චූටි help එකක් විදිහට. ඉතින් ඔයාලට මේ වීඩියෝ ඉගෙන ගන්න ලැබුණ දේත් එක්ක ඔයාලගේ අදහස් දක්වන්න comment section එකේ. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේකට log වෙනකොට මේකට අවශ්‍ය link එක අපි description එකේ දාලා තියෙනවා. ඒ link එක හරහා direct මේ යන්න පුළුවන්. ඊට අමතරව අපේ Power BI course එක තියෙනවා. Power BI course එකට join වෙන්න පුළුවන්. basic මට්ටමේ ඉඳලා advanced මට්ටම වෙනකන් අපි course එකේදී cover කරනවා. ඉතින් අපේ course එකට join වෙන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝ වලින් තවත් ගොඩාක් දේවල් වලට ඉගෙන ගන්න පුළුවන් වෙයි. සුබ දවසක් ඔයාලා හැමෝටම.